හැමෝටම සුබ දවසක්. අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ Fibonacci retracement tool එක ගැන. එතකොට අප් ට්‍රෙන්ඩ් එකක සහ ඩවුන් ට්‍රෙන්ඩ් එකක හරියටම ට්‍රේඩ් එන්ට්‍රි එකක් ගන්න කොහොමද කියන එක ගැන අද වීඩියෝ එකෙන් කතා කරනවා. එතකොට මේ Fibonacci retracement tool එක යූස් කරන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන දෙයක් තමයි මාකට් ස්ට්‍රක්චර් එක. අන්න ඒක ගැන වීඩියෝ එකක් මම කරලා තියෙනවා. ඒකේ කාඩ් එකක් මම මෙතනින් දාන්නම්. අනිවාර්යෙන් ඒ වීඩියෝ එකත් බලලා මේ වීඩියෝ එක බලන්න. නෙල් ට්‍රෙන්ඩ් එක. දැන් මම ඇඳලා තියෙනවා මාකට් ස්ට්‍රක්චර් එක. ඕවර්ऑල් ගත්තොත් මේක අප් ට්‍රෙන්ඩ් එකක්. මේක ඩවුන් ට්‍රෙන්ඩ් එකක්. දැන් අප් ට්‍රෙන්ඩ් එකක් කිව්වා කියලා තනි ඉරක් දිගේ එකපාර අප් වෙන්නේ නැහැ. මාකට් එකක් අප් වෙනවා ආපහු පාරක් ඩවුන් වෙලා තමයි මාකට් එක රන් වෙන්නේ. එතකොට ඒ වගේම තමයි ඩවුන් ට්‍රෙන්ඩ් එකකෙදිත් මාකට් එක ඩවුන් වෙනවා පොඩ්ඩක් ඉහළට එනවා ආපහු ඩවුන් එක යනවා. ඔන්න ඔය විදිහට තමයි මාකට් එක රන් වෙන්නේ. එතකොට මේන අප් ට්‍රෙන්ඩ් එක ඇවිල්ලා එන පහළට එන කොටසට අපි කියනවා රීට්‍රේස්මන්ට් එකක් වුණා කියලා. එතකොට එහෙම නැත්නම් එලියට් වේව් වලින් නම් කරෙක්ෂන් එකක් වුණා කියලා කියනවා. එතකොට මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකකෙදිත් මාකට් එකේ මෙන්න මේ විදිහට අප් එක යන එකට අපි කියනවා කරෙක්ෂන් එකක් කියලා. එහෙම නැත්නම් රීට්‍රේස්මන්ට් එකක් කියලා. ඒක කියන්නේ ට්‍රෙන්ඩ් එකට විරුද්ධව යන එකට අපි කියනවා රීට්‍රේස්මන්ට් එකක්. එහෙම නැත්නම් කරෙක්ෂන් එකක් කියලා. ට්‍රෙන්ඩ් එක දිශාවට යනවා නම් අපි කියනවා මොටිව් වේව් එකක් කියලා. හරි. ඔයා දැන් කරන්න ඕනේ මුලින්ම Fibonacci retracement tool එකට add to favorite tick එක දාගෙන අපි අර මෙන්න මේ බාර් එකට ගන්න එක. හරි. මෙතනදී drawing panel එකේ තුන්වෙනියට තියෙන තැනට ගිහිල්ලා මෙන්න මේ Fibonacci retracement කියන එකට add to favorite tick එක දාගන්න. එතකොට මෙතන බාර් එකට ඔයාගේ Fibonacci retracement tool එක add වෙනවා. හරි. අපි යමුකෝ මේකේ setting ටික හදාගන්න. හරි. අපි මෙතනදී දැන් Fibonacci retracement tool එක ඇඳගමු මෙන්න මේ හරියෙන්. ඔන්න ඔය විදිහට. දැන් මේකේ ගොඩාක් දේවල් තියෙනවා. color range ඔක්කොම ගොඩාක් තියෙනවා. එතකොට මේකේ අපිට setting ටිකක් තියෙනවා හදාගන්න. එතකොට මෙතෙන්දී අපිට double click කරලා යන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේක එකපාරක් ක්ලික් කරපුවාම මෙන්න මේ වගේ බාර් එකක් එනවා. අන්න ඒකෙන් setting icon එකෙන් setting වලට යන්න පුළුවන්. එතකොට මේක style වලට ගිහිල්ලා පළවෙනියටම trend line කියන එක තියෙනවා. එතකොට trend line කියන එකෙන් මෙන්න මේම ඔයාට අවශ්‍ය පාටක් දාගන්න පුළුවන්. ඒ කියන්නේ trend line කියන්නේ කොතන ඉඳන් කොතෙන්ටද මේ Fibonacci retracement එක ගැහුවේ. අන්න ඒක බලා ගන්න තමයි මේ trend line එක තියෙන්නේ. එතකොට මේකේ size අඩු වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම අඩු කරගත්තා. හරි. මේකේ ඔයාලට levels වල lines අඩු වැඩි කරගන්න පුළුවන්. එතකොට lines 4ක් තියෙනවා. එතකොට මෙතෙන්දි වැඩිම කරොත් මෙන්න මේ line වල 4 වෙනි size එකට දැම්මේ. එතකොට මෙන්න මෙතන අඩුම කරොත් මෙන්න මේ size එක පොඩි වෙනවා. එතකොට මේකෙදී ඔයා size ලොකු ප්‍රමාණවල use කරන්න එපා. එක හෝ දෙක use කරන්න. හරි. මෙතෙන්දි ඔයාලට dash line, dot line, line විදිහට use කරන්න පුළුවන්. line විදිහට use කරන එක තමයි ලේසි. එතකොට මේ extend කියන ඒවා මුකුත් කරන්න යන්න එපා. ඒවා වැදගත් වෙන්නේ නැහැ. හරි. මෙතනදී බිංදුව කියන එක අපි තියා ගන්නවා. 0.236 තියා ගන්නවා. 0.38 තියා ගන්නවා. 0.5 තියා ගන්නවා. 0.618 තියා ගන්නවා. 0.786 තියා ගන්නවා. එතකොට 1 තියා ගන්නවා. ඊට පස්සේ මේ 1.618 කියලා තියෙන එක අපි පොඩ්ඩක් එඩිට් කරගමු. වෙනස් කරගමු ලෙවල් එක. 0.66 ඔන්න ඔය විදිහට අපි වෙනස් කරගන්නවා. එතකොට මේ 2.618 කියන එක අපි ඕෆ් කරගන්නවා. ඊට පස්සේ 4.236 කියන එකත් ඕෆ් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන තව එක ඔප්ෂන් එකක් තියෙනවා. එතකොට මේකෙත් අපි වෙනස් කරගමු 0.886. ඔන්න ඕකත් දාගත්තාම හරි. Fibonacci retracement tool එකේ levels ටික වැටෙන්න ඕනේ මේ විදිහට. හරි. මෙතෙන්දී අපි යමු පහළට use one color. එතකොට අපිට මේ ඔක්කොම එකම පාටක් විදිහට දාගන්න පුළුවන්. එකම පාටක් විදිහට මම දාගන්නවා කළු පාටට. හරිද? මෙතෙන්දී මම background එක off කරගන්නවා. එහෙම නැති වුණොත් අපිට මේකේ chart එකේ analyze කරද්දී කරදරයි. මොකද පාටවල් ගොඩාක් එක තැන තියෙන නිසා. හරි. මේකෙදී අපි ඒක කරගත්තා. හරි. මෙතෙන්දී අපි prices වැටෙනවා. ඒ කියන්නේ level එකෙන් level එකට තියෙන price වැටෙනවා. එතකොට මේ prices අපිට වැදගත් වෙන්නේ නැහැ. එතකොට ඒකත් අපි off කරගන්නවා. එතකොට මේ levels කියන එක වැදගත් වෙනවා. ඒක value එකක් විදිහට ඕනේ. එහෙම නැත්නම් presentation එකක් විදිහට ඕනේ කියලා අපිට දෙන්න පුළුවන්. එතකොට අපි මුලින්ම trade කරන කෙනෙක් නිසා value එකක් විදිහට දාගන්න එක තමයි හොඳ. හරි. ඊට පස්සේ labels වලට යනවා. labels වලට ගිහපුවම අපිට මේ අපේ levels ටික තියෙන්න ඕන වම් අත පැත්තෙන්ද මැදින්ද දකුණු අත පැත්තෙන්ද කියලා අපිට දාන්න පුළුවන්. එතකොට දකුණු අත පැත්තට තමයි අපි දාගන්න ඕන. මොකද මැදින් දාගත්තොත් අපිට ඇනලයිස් කරන්න කරදරයි. වම් අත පැත්තට දාගත්තොත් chart එක හැදිලා ඉවර වෙත්ත. ඒ කියන්නේ chart එක හැදීගෙන එන පැත්තනේ. එතකොට
ඒ පැත්තේ අපිට ඇනලයිස් කරන්න අපේ ලෙවල්ස් ටික පේන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ලයිව් මාකට් එක හැදෙන්නේ දකුණු අත පැත්තටනේ. අන්න ඒක නිසා අපි දකුණු අත පැත්තට දාගන්නවා. එතකොට මේක උඩින්ද තියෙන්න ඕනේ නැත්නම් මැදින්ද තියෙන්න ඕන නැත්නම් පහළින්ද තියෙන්න ඕන කියලා අපිට දෙන්න පුළුවන්. මම මේක මිඩල් කියන එකෙන් දෙනවා. එතකොට මේ ටෙක්ස්ට් එකත් අපි ඕෆ් කරගන්නවා. ඊට පස්සේ මේ ෆොන්ට් සයිස් වල ඒ කියන්නේ ලෙවල්ස් වල ෆොන්ට් සයිස් එක වැඩි අඩු කරගන්න පුළුවන් ඔයාලට. මෙතෙන්දී ඔය විදිහට වැඩි කරගත්තොත් මම ඔයාලට 24 දාලාම පෙන්නන්නම්. මේ විදිහට ලෙවල්ස් වල ලයින්ස් වැඩි කරගන්න අඩු වැඩි කරගන්න පුළුවන්. එතකොට මම මෙතෙන්දී 12 යූස් කරනවා. ඊට 12ට අඩු අගයක් යූස් කරන්න. හරි. වැදගත්ම කාරණේ තමයි fib levels based on log scale කියන එක. අන්න ඒකට ඔයා ටික් එක දාගන්න. බැරි වෙලාවත් මේ ටික් එක වැටෙන්නේ නැත්නම් දාගන්න බැයි නම් මෙන්න මෙතන prices වල තියෙනවා A අකුරකුයි L අකුරකුයි. කියන්නේ auto chart එකයි logarithm chart එකයි. අන්න ඒකේ L අකුර on කරගන්න. හරි. ඒ ඔක්කොම කරගත්තට පස්සේ මෙන්න මෙතන template එකක් විදිහට save කරගන්න. දැන් template එකක් විදිහට save කරගන්න අපි කියලා දීලා තිනවා. trading view එක ගැන review එකක්ම අපි YouTube එකේ කරලා තිනවා. අන්න ඒ වීඩියෝ එකත් දැන් බලන්න අනිවාර්යෙන්ම. මෙතෙන්දී අපි මේ විදිහට ENS කියලාම දාගමු. හරි. මෙතෙන්දී save දෙනවා. එතකොට අපි බලමු මේක අපේ default කරලා ආපහු අපේ template එක වැඩ කරනවද කියලා. හරි. මෙන්න මේ විදිහට තමයි අපිට මුලින්ම දාගන්නකොට ආවේ. අපි template එකක් විදිහට save කරා. මෙන්න මෙතන templates වලට ගිහිල්ලා ENS කියන එක උඩට ක්ලික් කරාට පස්සේ අපි අර හදාගත්තු විදිහට අපේ levels ටික වැටෙනවා. හරි. මෙතනදී මම Fibonacci retracement tool එක ඇඳගත්තා. ඊට පස්සේ මම part tool එක අරගෙන ඔයාලට පෙන්නන්නම් ඇයි අපි මේක අඳින්නේ කියලා. හරි. මෙන්න මේ විදිහට market එකක් up වෙනවනේ. up වෙනවාම down එකක් එනවනේ. අන්නේ down එක එන තැන බලා ගන්න තමයි අපි මේ Fibonacci retracement tool එක use කරන්නේ. හරි. අපි දැන් යමු real market එකට. එතකොට මේ level up trend එකකදී ඔයාලට support එකක් විදිහට use කරන්න පුළුවන්. එතකොට down trend එකකදී resistance එකක් විදිහට use කරන්නත් පුළුවන්. එතකොට 0.61 සහ 0.66ට අපි කියනවා golden pocket එක කියලා. ඒ කියන්නේ මෙන්න මේකට. අපි ඒකට තැඹිලි පාට දාගමු. 0.618 කියන එකට අපි තැඹිලි පාට දාගමු. ඊට පස්සේ මෙතන 0.66 කියන එකටත් අපි තැඹිලි පාට දාගමු. හරි. මෙන්න මෙතන මම levels එක පොඩ්ඩක් තුනට දාගන්න ඔයාලට පේන්න ඕන නිසා. හරි. ඔන්න විදියට මම දාගත්තා. දැන් මෙතනදී අපි golden pocket එක කියනවා මෙන්න මේ 0.61ට සහ 0.66ට. හරි. මෙතනදී golden pocket එක සහ 0.5 කියන levels වලට market එක ගොඩාක්ම react කරනවා. මම ඔයාලට practical market එකට ගිහිල්ලාම ඒකත් පෙන්වන්න. හරි. support resistance line එකක් විදියටද වැඩ කරන්නේ. අපි line එකක් විදියට වැඩ කරනවාද කියලාද ඉගෙනුවේ? නෑ. එතකොට Fibonacci retracement tool එකෙත් අපි කිව්වා support එක resistance එකක් විදියට ගන්නවා කියලා. එතකොට මේක අපිට line එකක් විදියට ගන්න පුළුවන්ද? බෑනේ. එතකොට මේකත් අපිට මෙන්න මේ වගේ area එකක් විදියට තමයි ගන්න වෙන්නේ. ඔන්න ඔය විදියට එක area එකක්, ඔන්න ඔහොම එක area එකක්. ඊට පස්සේ මෙන්න මේ තවත් area එකක්. ඊට පස්සේ මෙතන තවත් එකක්. ඊට පස්සේ මෙතන golden pocket එක තියෙනවා. ඒකත් මේ විදියට ඇඳ ගන්නවා. විදියට. හරි මම දැන් කිව්වා Fibonacci retracement tool එකේ levels අපි support resistance විදියට ගන්නවා කියලා. එහෙනම් අපි මේවත් area විදියට තමයි ගන්නෙ. note එකක් දාගන්න. market එකක uptrend එකක නම් Fibonacci levels support විදියටද market එකක downtrend එකක නම් Fibonacci levels resistance එකක් විදියටද ගනී. Fibonacci levels සෑම විටම area එකක් ලෙස ගනී. uptrend එක හෝ downtrend එක විතරයි Fibonacci retracement tool එක use කරන්නේ. එතකොට මේ Fibonacci retracement tool එක sideways trend වලදී use කරන්නේ නැහැ. ඒවට වෙනම levels ටිකක් තියෙනවා. ඒවා ඉස්සරහදී ඔයාලට කියලා දෙන්නම්. මෙතෙන්දී අපි මේ levels වලින් අපි trade කරන්නේ up trend එකේ සහ down trend එකේදී විතරයි. sideways market එකේ මේ trend වැඩ කරන්නේ මේ levels වැඩ කරන්නේ නැහැ. ඔයා හිතන්න market එක මෙන්න මේ විදිහට up trend එකක් ගිහින් තියෙනවා. ඔන්න ඔය විදිහට. ඔන්න ඔය විදිහට up trend එකක් ගිහින් තියෙනවා. එතකොට ඔයා Fibonacci retracement එක දාන්න ඕනේ කොතනින් ඉඳන් කොතැනද? 6 low එකේ ඉඳලා 6 high එකට. මෙතනින් දාන්න ඕනේ කොහමද? මෙන්න මේ 6 low එකේ ඉඳලා මෙන්න මේ 6 high එකට. ඊට පස්සේ live market එකේ නම් live market එකේ හැදිලා එන retracement එකෙන් තමයි ඔයා දාන්න ඕනේ. දැන් market එකේ මෙන්න මේ විදිහට අපි මෙහෙම ගමු. ඔන්න ඔය විදිහට එකක්. ඔන්න ඔය විදිහට market එක පහළට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් ඔයා Fibonacci retracement tool එක දාන්න ඕන මෙන්න මෙතන 6 low එකේ ඉඳලා මෙන්න මේ 6 high එකට.
එතකොට තමයි ඔයාට හරිම ලෙවල් එක බලාගෙන හරිම එන්ට්‍රි එකක් ගන්න පුළුවන් වෙන්නේ. දැන් මෙතනදී ඔයා මෙතනදී ඔන්න ඔය විදිහට බලලා මෙන්න මේ ගෝල්ඩන් පොකට් එකට මෙන්න මේ ලෙවල්ස් වලට ආවට පස්සේ මාකට් එකේ හොඳ එන්ට්‍රි එකක් ගන්න පුළුවන් ඔයාගේ අනිත් කන්ෆර්මේෂන් උත් බලලා. දැන් අපි අපි දැන් මෙතනදී Fibonacci retracement tool එක දාගෙන බලමු. මේ රිප්ලේ බාර් එකක් දාලා පෙන්නන්න ඔයාලට මාකට් එක පෙන්වන්න ඕන නිසා. හරි ඔන්න ඔය විදිහට අපි Fibonacci retracement එක දාගන්නවා. දාගෙන අපි මාකට් එක වැඩ කරලා තියෙනවද බලමු මේ ලෙවල්ස් වලට. හරි ඔන්න ඔය විදිහට පහළට ආවා. දැක්කනේ? මාකට් එකේ මේ 0.5 කියන ලෙවල් එකට ඇවිල්ලා තමයි මාකට් එක යන්නේ. එතකොට ඔයාලට මෙතනදී තව මොනවද බලන්න පුළුවන්? ඔයා දැනට ඉගෙනගෙන තියෙන සපෝට් රෙසිස්ටන්ට් බලන්න පුළුවන් ඔන්න ඔය විදිහට. දැන් මේ ඩේලි වල ඉන්නේ. එතකොට ඩේලි වල අපිට මේ සපෝට් රෙසිස්ටන්ට් බලන්න පුළුවන්. ඔන්න ඔය විදිහට සපෝට් එකක් තියෙනවා. තව ඉස්සරහට ඉගෙන ගන්න ඩයිවර්ජන්ස් තියෙනවා. ඊට පස්සේ මාකට් ස්ට්‍රක්චර් එක අප් ට්‍රෙන්ඩ් එකට හැරිලා තියෙන්නේ. ඔය දේවල් බලලා ඔයාට හොඳ එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි ඩවුන් ට්‍රෙන්ඩ් එකටත් එකක් බලමු. ඩවුන් ට්‍රෙන්ඩ් එකටත් එකක් බලමු ඔන්න ඔය විදිහට. හරි මෙතනදී මෙන්න මේ මාකට් එකේ හරි මෙතනදී ඩවුන් ට්‍රෙන්ඩ් එකට මූව් වෙලා තියෙනවා. මෙතෙන්දි මෙතනින් මෙන්න මෙතන හය ලෝ එක බ්‍රේක් කරලා ඔන්න ඔය විදිහට හය ලෝ එක බ්‍රේක් කරලා මෙතන ලෝ ලෝ එකක් හැදුවා. ලෝ ලෝ එකක් හැදුවට පස්සේ අපේ ලෝ හයි එක කොහෙන්ද හදන්නේ කියලා අපිට බලා ගන්න ඕන. එතකොට අපි කරන්න ඕන මෙන්න මෙතන Fibonacci retracement tool එක අරගෙන මෙන්න මෙතන 6 හයි එකේ ඉඳලා මෙන්න මේ ලෝ එකට දාගන්නවා අපේ Fibonacci retracement එක. ඊට පස්සේ අපි බලාගෙන ඉමු මාකට් එක රන් කරලා අපි මෙතන වැඩ කරනවාද කියලා අපේ ලෙවල්ස් වලට. ඔන්න ඔතෙන්දී මාකට් එක 0.5 කියන ලෙවල් එකට ආවා. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් ඔයාලා දැනට ඉගෙනගෙන තියෙන රෙසිස්ටන්ට් එකක් බලන්න පුළුවන් ඔන්න ඔය විදිහට. ඔන්න ඔය විදිහට රෙසිස්ටන්ට් එකක් බලන්න පුළුවන් ඔයාට. ඊට පස්සේ ඔයාට තව බලන්න පුළුවන් මෙතෙන්දී ඩයිවර්ජන්ස් සප්ලයි ඩිමාන්ඩ් තියනවාද කියලා. එතකොට මෙන්න මෙතන අපිට සප්ලයි එකකුත් තියෙනවා. හරි. මෙන්න මෙතන අපිට හොඳ සප්ලයි එකකුත් තියෙනවා. මේ තියෙන්නේ. ඔන්න ඔය විදිහට සප්ලයි එකකුත් තියෙනවා. එතකොට ඔයා ට්‍රේඩ් එකේ එන්ට්‍රි එකක් ගන්නකොට මෙන්න මේ ලෙවල්ස් වලට උඩින් තියන්න ඕනේ. මම හැමදාම කියනවා වගේ ඔයා ට්‍රේඩ් එකක් ගන්නවා නම් අනිවාර්යෙන් කන්ෆර්මේෂන් 3ක්වත් තියෙන්න ඕන ඔයාගේ ට්‍රේඩ් ට්‍රේඩ් එන්ට්‍රි එකක් ගන්න. එතකොට ඔයා ටාගට් තියාගන්න ඕනේ කොහෙටද? මෙන්න මේ ලෝ එකට තමයි ටාගට් එක තියාගන්න ඕන. හරි අපි බලමු මේක මාකට් එක රන් කරවලා මාකට් එක වැඩ කරනවාද කියලා. ඔන්න ඔය විදිහට මාකට් එක රන් වෙනවා. හරි ඔන්න ඔය විදිහට අපි ඕල් ටාගට් උඩ් ඩන් කරලා මාකට් එක පහළට යනවා. හරි ඔන්න ඔය විදිහට තමයි Fibonacci retracement tool එක use කරලා strong entry එකක් ගන්නෙ. අපේ group වලට ඔයා තාමත් join වුණේ නැත්නම් මම comment box එකේ link දාලා තියන්නම්. අන්න ඒ වගේ join වෙන්න. එතකොට අද වීඩියෝ එකෙන් කතා කරපු දේවල් ගැන මොනවා හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. ඒ වගේම ENS Academy YouTube channel එකත් subscribe කරලා තියාගන්න. එහෙනම් හැමෝටම happy trading good luck.